හාලෙලූයා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් හැමදෙනාම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේත් මම කැමති ඔයාලත් එක්ක වචනයක් බෙදා ගන්න. හාලෙලූයා. මම කැමති අද දවසේ බෙදා ගන්න ගීතාවලියේ පළවෙනි පරිච්ඡේදයේ පද කිහිපයක්. හාලෙලූයා. ඉතින් එතන කියනවා දෙවිනි පදයක් බැලුවොත් කියන ස්වාමින්ගේ විවස්ථාවේ ප්‍රීති වන්නා වූ උන්වහන්සේගේ විවස්ථා රැඳවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේ. හාලෙලූයා. එනම් මේ උදෑසන උන්වහන්සේ ඔයාටත් මටත් කියන මොකද්ද? ස්වාමින්ගේ විවස්ථාවේ ප්‍රීති වන්න. එහෙනම් උන්වහන්සේගේ වචනය තුළ අද දවසේ වයි මම ප්‍රීති වෙන්න අවශ්‍යයි. පෞගිය පසරද අපි මෙනෙහි කරොත් හිතේ දිවින් තියෙන්නේ නැතිනේ. ඒ වගේම වේදනාව තියෙන්නේ නැති. නමුත් මේ අවුරුද්දේ අලුත් අවුරුද්දේ අද දවසේ මේ දෙවෙනි දවසට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ දෙවෙනි දවසේ ඔයයි මමයි උන්වහන්සේගේ වචනය තුළ ප්‍රීති වෙමු. හලෙලූයා. ඒක තමයි ඔයාටත් මටත් තියෙනා වූ ලොකුම ආශිර්වාදය. මේ පොළොවේ කාරණා දිහා බැලුවොත් අපිට දුක් වෙන්න හිතේ නැහැ. අපිට දුක් වීම අපි ප්‍රතික්ෂේප කරමු යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ ප්‍රතික්ෂේප කරලා දවසේ අපි උන්වහන්සේගේ වචනය තුළ ප්‍රීති වෙමින් ඒ වගේ උන්වහන්සේගේ වචනේ රැඳවල් මෙනෙහි කරන්න අවශ්‍යයි. අපි සමහර වෙලාවට ගිය අවුරුද්ද අපිට වැරදුනොත් එහෙනම් අපි මෙනෙහි කරන එහෙම නැත්නම් අපේ හිත පෑරුණ අය ගැන එහෙම නැත්නම් අපිට විරුද්ධව ක්‍රියා කරපු අය දේවල් ගැන අපි මෙනෙහි කරන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේගේ වචනේ යහපත තියෙනවා. අපි මේ වසරේදී අපි දෙවියන් වහන්සේගේ වචනේ තමයි මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ. මොකද අපේ ආත්මය අපි තව තවත් සාර්ථක කරගන්න, තව තව වඩාත් ඵලදායී තාත්වයකට අපි ගන්න අවශ්‍යයි අපේ ආත්මික ජීවිතේ. මොකද මේ ආත්මික ජීවිතේට ගන්නා වූ දේ තුලින් තමයි අපේ ජීවිතේ සාර්ථකත්වය, සඵලත්වය ක්‍රියාත්මක වෙන්නේ. හalleluya. මොකද අපිට මේ පොළොවේ දේවල් අපිට අරගෙන පළක් නෑ. අපිට ඒවා මෙනෙහි කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. මගේ හොඳ ගතිගුණ මෙනෙහි කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි දිනපතා හැමතිස්සෙම මෙනෙහි කරන්න අවශ්‍ය වන්නේ ස්වාමීන් වහන්සේගේ වචනය. හalleluya. නැවතත් බලන්න මෙතන කියන්නේ මොකද? ස්වාමීන්ගේ විවස්ථාවේ ප්‍රීති වන්නා වූ උන්වහන්සේගේ විවස්ථාව රැඳවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේ. හalleluya. එනනම් මේ පොළොවේ තියෙනා වූ සැප සම්පත් භුක්ති විඳීම නෙවෙයි මනුෂ්‍ය ආශිර්වාද ලද්ද කෙනෙක් බාටපත් වෙන්නේ. හalleluya. ඔයයි මමයි ආශිර්වාද ලද්දෙක් බවටපත් වෙන්නේ උන්වහන්සේගේ වචනය තුල ප්‍රීති වෙමින් උන්වහන්සේගේ වචනය මෙනෙහි කරනවා නම්. හalleluya. එනම් මේ දවසේ ඔයා මමයි තීරණය කරගනිමු අපි උන්වහන්සේගේ වචනය තුල ප්‍රීති වෙන කෙනෙක්, ඒ වගේ උන්වහන්සේගේ වචනය මෙනෙහි කරන කෙනෙක්. හalleluya. මේ වසරේ ආරම්භයත් එක්කම ගන්න උන්වහන්සේගේ වචනය හැමතිස්සෙම මෙනෙහි කරන්න. හalleluya. ඒක අපට ආශිර්වාදයක් බවට පත් වෙනවා. මොකද උන්වහන්සේම තමයි මේ කතා කරන්නේ උදෑසන ඔයාටත් මටත්. හalleluya. මේ වචනේ අහන්න ඔයා වාසනාවන්තයි. ඔයා ආශිර්වාද ලත් කෙනෙක්. මේ පොළොවේ තවදුරටත් භෞතික දේවල් පස්සේ යන්න එපා. මොකද අපි දන්නවා මේ අපට සුවිශේෂී වසරක්. මේ සුවිශේෂී වසර තුල අපි උන්වහන්සේගේ ආත්මික ඵල කඩා ගන්න වසරක් බවට පත් කරගමු. හalleluya. ඉතින් ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. ඔයාලා මේ වචනය හැමතිස්සෙම මෙනෙහි කරන්න. මේ වචනේ විතර නෙමෙයි මේ සුද්ධ වූ බයිබලයේ තුල තියෙන හැම වචනයක් ඔයා මෙනෙහි කරන්න අවශ්‍යයි. හalleluya. එකිනෙකාගේ ඕපදූප මෙනෙහි කරන වෙලාවේ, එකිනෙකාගේ වැරදි මෙනෙහි කරන වෙලාවේ ඔයා වැඩ කරන තැන වෙන්න පුළුවන්. කමන්නේ ස්වාමින් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න. ස්වාමින් වහන්සේ ඔයාලා සමග වෙනවා. හalleluya. ස්වර්ගයේ වැඩ සිටින අපේ දේව පියාණන් වහන්සේ දවසේ මේ වචනේ නිසා ස්තුති. ඔබ වහන්සේගේ වචනේ තුල ප්‍රීති වෙමින්, ඒ වගේම පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ හැමතිස්සෙම මෙනෙහි කරමින් අපගේ ආත්මික ජීවිතය වඩා ඔබ වහන්සේට ලං කර ගන්න අපිට ඔබ වහන්සේ උපකාර කරන නිසා ස්තුති. පියාණේ ඔබගේ නිර්බල හස්තයේ මේ උදෑසන අපි යටත් වෙනවා. පියාණේ ඔබ වහන්සේම අප රැගෙන යන නිසා සුති. නාසරී යේසුස් වහන්සේගේම උතුම් බලවත් වූ නාමයෙන්. ආමෙන් ආමෙන්. හැම දිනාටම සුබ දවසක්. God bless you.